සපුමල් චන්ද්‍රසිරි කිව්වට වඩා ඔබ දන්නේ සපුමල් ප්‍රොඩක්ෂන් කියලා කිව්වම කියලා අපි හිතනවා. ඉතින් සපුමල් මේ තැනට එන්න දරපු උත්සාහය ගැන අපි අමුතුවෙන් කියන දෙයක් නැහැ. තවත් පිරිසක් එක්ක එකතු වෙලා සපුමල් කරන මේ වැඩේ ගොඩක් ඉහළ තැනක තියෙනවා. සපුමල් මුහුණු පොතේ පළ කර තිබූ සටහනක් සම්බන්ධයෙන් ගොඩක් දෙනාගේ අවධානය යොමු වෙලා තියෙනවා. එම සටහන පහතින්. ඉතින් මම ටික කාලයකට නවතිනවා. මේ දුවන රේස් එකේදී ලිස්සලාහ වෙන්න තියෙන අනිත්තුන් පාගගෙන යට කරගෙන යනවමයි. පාගගෙන දුවන්න බලන් ඉන්න පිරිස වැඩේ. එක්කෙනෙක් වැටෙනකන් බලන් ඉන්න පිරිස වැඩේ. ඉතින් වැටුනහම නැගිටින්න අමාරුයි. පාගන්න පුළුවන් තරම් පාගලම තාලා යනවා. හිමීට නැගින්නකොට පරක්කු වැඩි. දැන් නවතින්න. පුළුවන් විදියට හිමීට ඇවිදින්න. මේ රේස් එකේ අපිට නවතින්න බෑ. මොකද බඩගිනට ඔරොත්තු නොදෙන නිසා. තමන්ගේම විදිහක් හොයන් තමන්ගේම ක්‍රමයකට තුවමු. අන්තිමේට ගියත් කැපිලා පේන්න පුළුවන් එහෙම වුණොත්. ඉතින් මම වැටලා හමාරයි. ගොඩක් දේ නැති වී හමාරයි. විශ්වාස කරපු අය ගැන තේරුම් ගන්න හමාරයි. මගේ වටේ ඉන්න අහිංසක උන්ගේ හිත් පිදී අවසానයි. බොරු හේතු හදාගෙන මිනිස්සු උන්ට අප්‍රමාණව පහර දී අවසానයි. වෛද්‍යවරයා කියන දේට වඩා ලෙඩා කියූ දේ මිනිස්සු විශ්වාස කරලා හමාරයි. ඉතින් මට වගේම මගේ ටීම් එකට කලකිරිය අවසానයි. ටික කාලයකට නවතින්නම්. කොටු රූල් නැවත එන්නේ නැත. කවදා හරි අලුත් එකක් අරගෙන දුවගෙන එන්න. ස්තුතියි.